ආයිබෝවන් ඔබ සැම ස්ටොක්කාස්ට් LK YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලංකා කොමර්ෂල් බැංකුව, ඒ කියන්නේ කොමර්ෂල් බැංක් ඔෆ් සිලෝන් සමූහයේ 2026 වසරේ පළමු කාර්තුවේ වාර්තාගත මූල්‍ය ක්‍රියාකාරීත්වය ගැනයි. මේක නිකන් සාමාන්‍ය කාර්තුවක් නෙමෙයි, ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ දැලන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරපු සුවිශේෂී කාල සීමාවක්. ඉතින් මෙතන තියෙන ඇත්තටම උනන්දුව දනවන කාරණය තමයි මේ අගේ තියෙන දැවැන්ත පරිමාණය. හිතලා බලන්න. ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකුවක් පළමු වතාවට රුපියල් ට්‍රිලියන 3.5ක වත්කම් සීමාව පහු කළා කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. කොමර්ෂල් බැංකුව මේ තබපු වාර්තාව එයාලගේ මූල්‍ය ශක්තිය ගැන දෙන ලොකුම සහතිකයේ විදිහට අපිට ගන්න පුළුවන්. මේ දේවල් හරියටම තේරුම් ගන්න අපි අද මේ වීඩියෝවෙන් ට්‍රිලියන් සන්ධිස්ථානය, ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්වය, හිමිකම් සහ මුදල් ප්‍රවාහ, ඒ වගේම EPS, NAV වගේ ප්‍රතිලාභ දර්ශක ගැන පියවරින් පියවර කතා කරමු. හරි, අපි මුලින්ම යමු අපේ පළවෙනි කොටසට. ඒ තමයි මේ ට්‍රිලියන ගණනක සන්ධිස්ථානය. මේ අතුරු මූල්‍ය ප්‍රකාශන දිහා බැලුවාම පේනවා බැංකුවේ මුළු වත්කම් මාර්තු අග වෙනකොට රුපියල් ට්‍රිලියන 3.61ක් දක්වා ඉහළ ගිහින් මාස 3ක් වගේ පොඩි කාලයක් යටුනත 6.81% වර්ධනයක්. ඒ වගේම එයාලගේ කැස්සා අනුපාතය, ඒ කියන්නේ ජංගම සහ ඉතුරුම් ගිණුම් අනුපාතය 46.18% විදිහට පවත්වාගෙන යන්නත් එයාලා සමත් වෙලා. මේක තමයි කර්මාන්තයේ දැනට තියෙන ඉහළම ආගය. අඩු වියදම අරමුදල් ගැන හිතනකොට මේක මාරම ශක්තිමත් පදලමක් නේද? ඊළඟට අපි හැරමු දෙවල කොටසට. ආදායම් ප්‍රකාශනය එහෙම නැත්නම් ඉන්කම් ස්ටේට්මන්ට් එකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලමු. මෙතනදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ දල ආදායම රුපියල් බිලියන 99 දක්වා 12.47%කින් ඉහළ ගිහින් තියෙන එක ගැනයි. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ණය ලබා දීමේ පරිමාවන්ගේ වර්ධනය. ඒ හරහා සුද්ධ පොලි ආදායම, ඒ කියන්නේ net interest income එක රුපියල් බිලියන 38.8ක් දක්වා එනම් 13.44%කින් වර්ධනය කරගන්න බැංකුවට පුළුවන් වෙලා. හැබැයි ඊටත් වඩා අපූර්ව දෙයක් මේ සටහනේ තියෙනවා. ඒ තමයි අගේ අඩුවීමේ අය කිරීම, එහෙමත් නැත්නම් ඉම්පයර්මන්ට් චාර්ජස් වල දැවැන්ත පහත වැටීම. බලන්න 2025 දී බිලියන 7.15ක් වුණු මේ අය කිරීම මේ කාර්තුවේදී බිලියන 3.18ක් දක්වා අඩුවලා. ඒ කියන්නේ 55.5ක් අඩුවීමක්. මීට කලින් බැංකුව දුරදක්නන් වලින් කරපු වෙන්කිරීම හින්දා දැන් වත්කම් වල ගුණාත්මක භාවය කොච්චර ඉහළ ගිහින්ද කියන එක මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් අර අපි කතර කරපු ශක්තිමත් ආදායම් වර්ධනයයි අඩුණු ඉම්පයර්මන්ට් අය කිරීම එකතු වුණාම මොකද වෙන්නේ? මේ කාර්තුවේ සුද්ධ ලාභය 19.8%කින්, ඒ කියන්නේ රුපියල් බිලියන 17.94ක් දක්වා රොකට් එකක් වගේ ඉහළට බිහින් තියෙනවා. ආයෝජකයින්ට මීට වඩා සුභාරංචියක් තවත් තියෙනවද? දැන් අපි තුන්වන කොටසට යමු. මේකදී අපි කතා කරන්නේ බැංකුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එහෙමත් නැත්නම් Statement of Financial Position එක ගැනයි. මේ ගැන කතා කරන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්නම්. අපගේ YouTube නාලිකාව subscribe කරලා notification bell එක click කරන්න. එවිට අප වීඩියෝ එකක් අප්ලෝඩ් කළ සැනින් ඔබට නරඹන්න පුළුවන්. ඒ වගේම description එකේ දාලා තියෙන WhatsApp channel එක follow කරලා තිබුණත් අපේ වීඩියෝ හොයාගන්න එක පහසුවක් වේවි. හරි. දැන් අපි මේ සංසන්දනයේ දිහා බැලුවොත් මට නම් පේන සිත් ගන්නාසුළුම කාරණේ තමයි පාරිභෝගික විශ්වාසයේ තියෙන දැවැන්ත වර්ධනය. හිතලා බලන්න මේ තනි කාර්තුව ඇතුළත තැන්පතු වර්ධනය රුපියල් බිලියන 171.1කින් ඉහළ ගිහින් ඒකර බිලියන 71.6ක් වුණු ණය වර්ධනයට වඩා කොච්චර ඉහළ ගියක්ද? මිනිස්සු තමන්ගේ සල්ලි කොමර්ෂල් බැංකුව ඇතුලේ ඊටම සුරක්ෂිතයි කියලා කොච්චර දුරට විශ්වාස කරනවද කියන එක මේකෙන් නුප්පු වෙනවා. අර අපි කලින් කතා කරපු ට්‍රිලියන 3.61ක දැවැන්ත වත්කම් පදනම හැදිලා තියෙන්නේ කොහොමද කියලා මේකෙන් ලස්සනට පැහැදිලි වෙනවා. බැංකුවේ ප්‍රධානතම හරය වෙන්නේ මේ රුපියල් ට්‍රිලියන 2.02ක් වෙන ණය කළඹ. ඒකට හොඳ සහයෝගයක් විදිහට බිලියන 708ක මූල්‍ය ආයෝජන සහ බිලියන 98ක මුදල් සංචිත බැංකුව ළඟ තියෙනවා. මේ ද්‍රවශීලතාවයේ එහෙමත් නැත්නම් ලික්විඩිටි එක මේ විදිහට පවත්වාගෙන යන එක බැංකුවක ස්ථාවරත්වයට අතිශයින්ම වැදගත්. හතරවන කොටස හිමිකම් සහ මුදල් ප්‍රවාහ, එහෙමත් නැත්නම් Statement of Cash Flows සහ Statement of Changes in Equity. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ, ඒ කියන්නේ cash flow statement එක දිහා බැලුවම පේනවා බැංකුව රුපියල් බිලියන 13.35ක මාරම ශක්තිමත් සුද්ධ මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් උත්පාදනය කරලා තියෙනවා කියලා.
මේ සාර්ථකත්වය නිසාම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ සඳහන් වෙන විදිහට කොටස්කරුවන්ට රුපියල් බිලියන 13ක දැවන්ත මුදල් ලාභාංශයක් ගෙවන්න බැංකුවට හැකියාව ලැබලා තියෙනවා. මේ පියවර දිහා බැලුවාම අපිට තේරෙනවා කොමර්ෂල් බැංකුව මේ වැඩේ කොච්චර බැලන්ස් එකේ කරගෙන යනවද කියලා. මූල්‍ය සේවා මත බදු 29ක් සතයක්කින් ඉහළ ගිහින් බිලියන 5.2ක් වුණත් ඒකත් අවශෝෂණය කරගෙන ශක්තිමත් ආදායමක් උපයලා වර්ධනයටත් සල්ලි ඉතුරු කරගෙනව තමයි ආයෝජකයින්ට මේ විදියක ප්‍රතිලාභ බෙදලා දීලා තියෙන්නේ. පස්වෙන සහ අවසන් කොටස මූල්‍ය ප්‍රකාශනවල සටහන් එහෙමත් නැත්නම් notes to the financial statements වල තියෙන EPS, NAV සහ ප්‍රතිලාභ දෙනයි අපි දැන් බලන්නේ. ඇත්තටම ආයෝජකයින්ට වැදගත්ම වෙන සංඛ්‍යාව මේකනේ. වාර්තාවලට අනුව කොටසක මූලික ඉපයුම, ඒ කියන්නේ EPS එක රුපියල් 9.07 ඉඳලා රුපියල් 10.73 දක්වා 18.3% කැපී පෙනෙන විදියට ඉහළ ගිහින්. තනි කාර්තුව කෙටලද පෙන්නපු මේ ප්‍රගතිය නියමයි නේද? ඒ වගේම බැංකුවේ ශුද්ධ වත්කම් වටිනාකම එහෙමත් නැත්නම් NAV එක ගිය අවුරුද්දේ තිබුණේ 173.84යි. හැබැයි මේ කාර්තුව අවසන් වෙනකොට ඒක රුපියල් 203.34ක් දක්වා වර්ධනය වෙලා. සරලවම කිව්වොත් බැංකුවේ අභ්‍යන්තර වටිනාකම අඛණ්ඩවම ඉහළ යමින් පවතින බවයි මේකෙන් තහවුරු වෙන්නේ. ඉතින් රුපියල් ට්‍රිලියන 3.5ක දැවැන්ත වත්කම් පදනමක් ගොඩනගාගෙන ඉන්න මේ පසුබිමක ඉදිරි කාර්තු 3 තුල එන්න පුරුවන් දේශීය සහ ගෝලීය ආර්ථික අභියෝගවලට කොමර්ෂල් බැංකුවේ කළමනාකාරීත්වය කොහොම මුහුණ දෙයිද කියන එක අපි අවධානයෙන් බලන් ඉන්න ඕනේ කාරණය. අපේ මේ වීඩියෝ එක තවත් ආයෝජකයෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම ඉදිරියට ගෙනෙන්න ඕනේ මොන සමාගමේ මූල වාර්තා විශ්ලේෂණයේද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපගේ වීඩියෝව නැරඹුව ඔබට ස්තුතියි. යලිත් මෙවැනිම පොඩ්කාස්ට් එකකින් හමු වෙමු.